අයිබෝවන් මම ඩොක්ටර් දිනේෂ් අමරසේකර මැක්ටන් කොස්මැටික් සෙන්ටර්. ඔගොල්ලෝ අපේ වීඩියෝස් බලලා සහ වෙනත් Instagram page වලින් TikTok page වලින් social media වලින් දැනගෙන ඇති මේ dermal filler කියන treatment එකක් ගැන. dermal filler කියන්නේ මොකක්ද? මොන වගේ අවස්ථාවකදී අපිට ඕන වෙන්නේ? අපි කොහොමද අපිට හරියන dermal filler එක මොකක්ද කියලා තෝරගන්නේ කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. විවිධ වෙළඳ ආයතන වලින් විවිධ වෛද්‍ය ආයතන මගින් කියන විවිධ මිල ගණන් වල dermal fillers ගැන කතා කරනවා. ඒකට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ dermal fillers විවිධ මිල ගණන් වලට තියෙන්නේ? ඒ සාමාන්‍යයෙන් පාංගඩියක් වගේ මිලක් දෙන්න බැරි මේ dermal filler එකකට කියලා. ඒකට එහෙම ගත්තාම අපි මෙන්න මේ කාරණා ටික පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒකට dermal filler කියන ජෙල් එක අපි හැම ඇතුලෙන් තැම්පත් කරනවා. පොලිසියම් නීඩල් එකකින් තැම්පත් කරන්නේ. ඒ තැම්පත් කරනකොට අපි ක්ලයන්ට්ගේ ඒ මොන ස්ථානයේද dermal filler එක කරන්නේ. ඊට පස්සේ මේ ක්ලයන්ට් මොන වගේ කාල පරිච්ඡේදයක් මේ ජෙල් එක තමන්ගේ හැම ඇතුලේ පවතීද, මේ අපි ලබා දුන්න ඉම්ප්‍රූව්මන්ට් එක කොච්චර කල් පවතීද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වෛද්‍යවරයා කොහොමද dermal filler වර්ගය තමන්ට තෝරගන්නේ කියන එක ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් ස්කින් එක ඝනකම කෙනෙක්ගේ dermal fillers ගන්නවා නම් අපි සාමාන්‍ය thick filler එකක් ගන්න. thick filler කියන්නේ dermal filler කියන එක හැදිලා තියෙන්නේ චූටි වැලි කැට වගේ අංශු වලින් හැදිලා තියෙනවා. ඒ කැටේ ලොකු නම් ඒකට අපි කියන thick filler එකක් කියලා. ඒ කැටේ පොඩි නම් අපිට කියන thin filler එකක් කියලා. සාමාන්‍ය හැම ඝනකම එක්කෙනෙකුට thin fillers පාවිච්චි කරලා හරියන්නේ thick fillers පාවිච්චි කරනවා. එතකොට තමයි යාට ලස්සනට lift වෙලා volume එක හදන්න පුළුවන්. මේ කඹුල්ල එහෙම හොඳට උස්සලා smile line නැති කරලා under eye නැති කරන්න අපි සාමාන්‍ය thick fillers පාවිච්චි කරනවා හැම ඝනකම අයගේ. ඊට පස්සේ සමහරට හැම ඝනකම අයගේ හැම සියුම් තැන් තියෙනවා. උදාහරණයක් වශයෙන් under eye ප්‍රදේශයේදී සමහර අයගේ හැම ඊටාම සියුම්. එතකොට අපි thick filler එකක් දැම්මොත් under eye area එකට ඒක filler එක දැම්මා කියලා පේනවා. එතකොට අපි දැනගන්න ඕනේ under eye area එකට දාන්න ඕනේ අපි thin filler එකක් කියලා. සාමාන්‍ය fillers වල thickness එක අනුව නමුත් ඒ කැටවල ඝනකම කුඩා ලොකු ප්‍රමාණය අනුව ඒවේ price වෙනස් වෙනවා. එතකොට සාමාන්‍ය ඊට පස්සේ අපි බලනවා lip එක හදනවා නම් lip lines ලස්සනට තියෙනවා නම් අපි thin filler එකක් පාවිච්චි කරනවා. සමහර කෙනෙකුට lip එකේ volume එක ගොඩක් ඕන නම් lip එක ලොකු කරගන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ thick filler එක. ඊළඟට ගොඩක් වෙලාවට අපි jaw line correction එකේදී මේ chin augmentation කියන එකට අපි dermal filler පාවිච්චි කරනවා. dermal filler augmentation එකට පාවිච්චි කරනවා නම් කාලයක් තියෙන thick filler එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ fillers වල thick fillers වල තියෙනවා ඒ අණු එකිනෙකට බැඳපු fillers වර්ග තියෙනවා. එතකොට ඒ අණු එකිනෙකට බැඳලා තියෙනවා නම් ඒ අණුව හැම ඇතුලෙන් absorb වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට අවුරුදු 3-4ක් ඒ filler එක ලස්සනට මුනේ තියාගන්න පුළුවන්. ඒ අණු අතර බැඳලපු නැති fillers වර්ග තියෙනවා. ඒ fillers ඉක්මනින් absorb වෙනවා. එතකොට ඒවා මිල ගණන් අඩුයි. ඒවා තියෙන කාල පරිච්ඡේදය අඩුයි. එතකොට සාමාන්‍යයෙන් අපි ළඟ සමහර client එනවා ඒගොල්ලන්ට අඩු මිලට සියලුම දේ කරගන්න ඕනේ. අඩු මිලට සියලුම දේ කරන්න පුළුවන් සාමාන්‍ය thin filler එකක් නැත්නම් non cross link filler කියන ඒවා පාවිච්චි කරොත්. එතකොට සාමාන්‍ය ගොඩ කාලයක් treatment එක තියාගෙන බලාපොරොත්තු වෙන client කෙනෙක් නම් අපි පාවිච්චි කරනවා අණු එකිනෙක බැඳපු ඝනකම වැඩි fillers. එතකොට ඒකේ මිලත් වැඩි. ඒ වගේ අපි fillers තෝරගන්නකොට ඒ අපි කරන treatment එක කොතනටද කරන්නේ මොන වගේ අවශ්‍යතාවයක්ද කරන්නේ මොන වගේ client කෙනෙකුටද කරන්නේ කියන එක මත filler වල මිල තීරණය කරනවා. ඒ තීරණය මතම ඔයාගේ research කොච්චර හොඳට එනවද කොච්චර කාලයක් තියෙනවද කියන එක තීරණය කරනවා. මම හිතනවා මේ කරුණ ඔබට දැනගන්නත් වැදගත් වෙයි කියලා. මේ පිළිබඳව තවත් ගැටලු මොනවා හරි තියෙනවා නම් අපේ hotline වලට numbers වලට call කරන්න. Thank you.